හැමෝටම සුබ දවසක් වේවා. චිකෝයි YouTube නාලිකාවට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අදගෙන ආව වීඩියෝ එක ගංකුකුල් පාලනය කරන ඔයාට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් මුලින්ම ඔයාලට කියන්න ඕනේ ගංකුකුල් පාලනය කරනකොට අපි ස්වාභාවික ආහාර තමයි සතුන්ට ලබා දෙන්න ඕනේ. හැබැයි යාලට හොඳ පෝෂණයකුත් ලැබෙන්න ඕනේ. අපි මේ විදිහට කෑම එකක් සතුන්ට හදලා දෙන්නේ අමතර ආහාර වේලක් විදිහට. අපි ගංකුකුලන් හදන්න ඕනේ අඩනිදෙලි ක්‍රමයට. ඉතින් අඩනිදෙලි ක්‍රමයට ගංකුකුල්ලු හදලා යාලට අමතර ආහාර වේලක් විදිහට මේ විදිහට කෑම එකක් හදලා දෙන්න පුළුවන්. ඉතින් අපි බිත්තර දාන ගංකිකිලියන්ට අපි හදලා දෙන කෑම එක ඔයාලටත් පෙන්වන්න හිතුණා. ඉතින් මගේ channel එකේ දාලා තිනවා තව බිත්තර දාන කිකිලියන්ට හදලා දෙන කෑම වට්ටෝරු. ඒ ටිකක් ගිහිල්ලා බලන්න මේ වීඩියෝ එක බලලා ඉවරලා. ඒ වීඩියෝ ටිකත් ඔයාලට ගොඩක්ම වැදගත් වෙයි. දැන් ඔයාලට පේනවා ඇති අපි මේ කපන්නේ ලීක්ස් කොළ. ඉතින් ඔයාලට මේ වගේ එළවලු පළතුරු එහෙම ගන්න පුළුවන් ඔයාලගේ ගමේ තියෙන එළවලු කඩේකින්. ඉතින් එයාලට ගිහිල්ලා කියපුවාම ඉතුරු වෙන දේවල් ටික දෙන්න කියලා එයාලා දෙනවා අයින් කරලා. අපේ සත්තුන්ටත් දෙන්න අපි එළවලු කඩේකින් තමයි මෙහෙම එළවලු ගේන්නේ අයින් කරන දේවල්. ඉතින් අපිට ගංකුකුලන් පාලනය කරන්න යන වියදම ගොඩක්ම අවම කරගන්න පුළුවන් මේ ක්‍රමයෙන්. ඉතින් ගංකිකිලියන්ගෙන් බිත්තර ගන්නකොට කඩේ කැම දීලා බිත්තර ගත්තොත් ඔයාලට ගොඩක් පාඩු වෙනවා. ඒක නිසා අපි මේ විදිහට අමතර ආහාර වේලක් විදිහට මෙහෙම හදලා දුන්නාම ඒ යන වියදම ගොඩක්ම අවම කරගන්න පුළුවන්. ඉතින් ඔයාලගත් ගංකිකිලියෝ 100ක් ඉන්නවා නම් කඩේ කැම දුන්නොත් එහෙම ගොඩක්ම පාඩු වෙනවා. මොකද මෙයාලගේ බිත්තර පිස්සතේ ගොඩක් අඩුයි. ඒක නිසා අපි කඩෙන් ගේන කුකුල් කෑම නවත්තලා මේ විදිහට කෑම එකක් හදලා දුන්නාම සාමාන්‍යයෙන් සත්තුන්ගේ බිත්තර පෙස්සතේ අඩු වුණත් ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මේකෙන් ලාභයක් ගන්න පුළුවන් නිසා. ඉතින් ගංකුකුල් පාලනය නවත්තන්නේ ගොඩක් දෙනෙක් කුකුල් කෑම වල මිල ගණන් නිසා. ඉතින් සෑහෙන මිල වැඩි. ඉතින් අපිට පුළුවන් මේ විදිහට මම ඔයාලට මේ පෙන්නන විදිහට කෑම එකක් හදලා සත්තුන්ට දීලා හොඳ ලාභයක් ලබා ගන්න. ඉතින් තව පුංචි දෙයක් ඔයාලට කියන්න ඕන. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එහා පැත්තේ තියෙන notification bell එකත් on එකේම තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මම දාන videos දිගටම බලා ගන්න. ඉතින් සත්ත්ව පාලනයේදී අවශ්‍ය වන විටමින් වර්ග සහ බෙහෙත් වර්ග ගැනත් මම videos දාලා තියෙනවා. ඒවත් ගිහලා අනිවාර්යයෙන්ම බලන්න ඔයාලට ගොඩක් වැදගත් වෙයි ඒවා. දැන් ඔයාලට පේනවා ඇති අපි මේ කපන්නේ ගෝවා කොළ. ඉතින් මේ ගෝවා කොළ කපන කොටත් අපි ගොඩක්ම හීනිවට තමයි කපන්න ඕන. මොකද හීනිවට කැපුවේ නැත්නම් සත්තු මේක ආහාරයට ගන්නෙ නැහැ. ඒක නිසා ගොඩක් හීනිවට කපන තරමට සත්තු මේක ආසාවෙන් කනවා. ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් අපි මොන වගේ ප්‍රමාණයෙන්ද කපා ගන්න කියලා. ඉතින් ඔයාලා මේ කෑම එක හදනකොට මේ වීඩියෝ එක බලාගෙනම හදාගන්න. ඉතින් තව දෙයක් ඔයාලට කියන්න ඕන. ඔයාලා සත්තුන්ට මේ විදිහට කෑම එකක් හදනකොට ගොඩක් කුණු විච්චා මෙහෙම කපන්න එපා. මොකද සත්තුන්ට බැක්ටීරියා ආසාදන වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් අන්තිමේටම බලා ගන්න පුළුවන් අපි මේ කෑම එක හදලා සත්තුන්ට දෙන විදිහ. ඉතින් සත්තු මේක හරි ආසාවෙන් කන විදිහත් ඔයාලට වීඩියෝ එක අවසානයේදී බලා ගන්න පුළුවන්. ඒක නිසා වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් සත්තුන්ට මෙහෙම කෑම එකක් හදලා දෙනවට අමතරව ඔයාලට පුළුවන් සත්තුන්ට BSF කීටයා දෙන්න. ඉතින් අපේ සත්තුන්ටත් BSF කීටයා දීලා ඊට අමතරව තමයි මෙහෙම කෑම වට්ටෝරුවක් හදලා දෙන්නේ. ඉතින් ඔයාලඟත් ඉන්න ගංකුකුලන්ට මේ විදිහට කෑම එකක් හදලා දෙන්න. ඒ වගේම BSF කීටයත් ලබා දෙන්න අනිවාර්යයෙන්ම. එතකොට සත්තුන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය ඉෂ්ට වෙනවා. ඉතින් අපි හදන කෑම එක මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නන්නම් කොහොමද හදන්නේ කියලා. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් ඔයාලට නිරෝගිමත් ගංකුකුල් පැටව අවශ්‍ය වෙනවා නම් මේ තිරයේ දිස්වන නම්බරයට කෝල් එකක් දෙන්න. මේ නම්බර එක මගේ. තව දෙයක් කියන්න ඕන අපි ඩිලිවරි පහසුකම නම් ලබලා දෙන්නේ නැහැ. ඒක නිසා අපේ ෆාම් එකටම ඇවිල්ලා තමයි සත්තු ඇරයි යන්න වෙන්නේ ඔයාලට. ඉතින් ඔයාලට සත්ත්ව පාලනය ගැන ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්න. ඒක තව කෙනෙකුට වැදගත් වෙන්න පුළුවන්. ඔන්න අපි මේ එළවලු ඔක්කොම දැන් කපාගෙන ඉවරයි. අපි බලමු මේ කෑම එක කොහොමද හදන්නේ කියලා. අපි මුලින්ම බේසමක් අරගෙන අපි කපාගත්ත එළවලු ටික මේ විදිහට දාගන්න ඕන. ඉතින් ඔයාලට පුළුවන් මීට අමතරව මේකට වී ටිකක්, එතකොට හුණු සහල් ටිකක්, එතකොට බඩරිඟු ටිකක් ඒ වගේ එකතු කරගන්න. ඉතින් මම සත්තුන්ට ගෙනාපු ඒ දේවල් ටික ඉවර නිසා මම ඔයාලට මේ විදිහට හදලා පෙන්නනවා. ඉතින් ඒ වගේ දේවල් මේ කෑම එකට එකතු කරනවා කියන්නේ සත්තුන්ට අවශ්‍ය පෝෂණය ගොඩක්ම හම්බ වෙනවා කියන එක. ඒක නිසා ඔයා මේ කෑම එක හදනකොට මේ දේවල් එකතු කරා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ.
අපි එළවලු ටික මෙහෙම බේසමට දාගෙන ඊට පස්සේ අපි මේකට එකතු කරන්න ඕනේ රයිස් පොලිස්. ඉතින් මම ගෙන රයිස් පොලිස් එකට මම අනිවාර්යයෙන්ම හුණු සහල් එකතු කරනවා. ඉතින් ඔයා මේ කෑම එක හදනකොට අනිවාර්යයෙන්ම මම කියපු දේවල් ටිකත් එකතු කරන්න. අපි දැන් රයිස් පොලිස් ටික එකතු කරගෙන ඉවරයි. මේකට වතුර දාන්නේ නැහැ. මොකද ලීස් කොළ වල වතුර ගතිය තියෙන නිසා මේ හොඳට මේක කලවම් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ කෑම එක හදා ගන්නකොට මේ එළවලු වල වතුර ගතිය තියෙනවා නම් ඔයාලා වෙනම වතුර එකතු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් වීඩියෝ එක අවසානට ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේ කෑම එක හදලා සත්තුන්ට දෙන විදිහ. ඉතින් මේ අපි හදාගත්ත කෑම එක හොඳට අනා ගන්න ඕන. අපි මෙහෙම අනා ගන්න තරමට තමයි සත්තු හරි ආසාවෙන් මේ කෑම එක කන්නේ.